සකල සද සසරින් මුදන්නට. ප්‍රජානන් වහන්සේලාගේ මාත්‍යෝ මේ උතුම් ධර්මයේ තුල කොතනකවත් තර්ක විතර්කයට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක සබඳ ධර්මයක්. තේරෙනවද? දැන් මගේ භික්ෂු ජීවිතයේ කවුරුන්නෝ මන් දේශනා කරපු ධර්මයක් වැරදි කියලා හරි තර්ක කරන්න එනවනම් මම වහවහ පලා යනවා මාත්‍ය. ඒක මම ප්‍රසිද්ධියෙන් කියනවා. තේරෙනවද? වහවහ මම පලා යනවා. මට නම් තර්ක කරන්න දෙයක් නෑ. මොකද මම ධර්මානුකූලව ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රයේ කල්යාණ මිත්‍රයා කරගෙන ආවාල් ගමනක් තුල ඉන්නේ. ඒ ගමනේදී මගේ දෙයක් නෙමෙයි මම දේශනා කරන්නේ. මට අයිති දෙයක් නෙමෙයි. මේ ලෝක ස්වභාවය මම දේශනා කරන්නේ. එච්චරයි. ලෝක ස්වභාවය. දුක තියෙන තාක්කල් තෘෂ්ණාව තියෙනවා. ලෝක ස්වභාවය. තේරෙනවද? ඒතර තෘෂ්ණාව නැති කරපු තැන දුක නැති වෙනවා. දුක නැති කිරීමේ මාර්ගය තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික. මේක ලෝක ස්වභාවය. තේරෙනවද? ඒ නිසා මේ ලෝක ස්වභාවය තමයි භික්ෂුවක් හැටියට මම දේශනා කරන්නේ. තේරෙනවද? ඒක මේ ලෝක ස්වභාවයේ දේශනා කරද්දී ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිදී ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුලින් සකස් වෙන සම්මා සමාධිය නිරේතුරුවම අපිට සතර සතිපට්ඨාන ධර්මයන් කෙරේ අපේ හිත යොමු කරන ලෝක ස්වභාවය. ඒ සම්මා සමාධිය සකස් වුණොත් තමයි අපිට සතර සතිපට්ඨාන ධර්මයන්ට අපේ හිත යොමු වෙන්නේ. සම්මා සමාධිය සකස් වුණේ නැත්නම් සතර සතිපට්ඨානට හිත යොමු වෙන්නේ ලෝක ස්වභාවය. තේරෙනවද? ඒකල මේ ලෝක ස්වභාවයන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මාභෝධය තුලින් ස්වභාව ධර්මයේ ජීවිතේ පත් කර ගැනීම තුලින් අපිට දේශනා කළා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මහත්වෝ මගේ මුවෙන් වචනයක් පිට වෙනවා නම් ඒ වචනය ස්වභාව ධර්මයේ ජීවිතේ දමලා ලැබුවා වූ දැක්මක් තුලින් කියනා වූ ධර්මයක්මයි. ඒ නිසා මට ඒ පිළිබඳ සැකයක් නැහැ. නමුත් තව කෙනෙකුට සැකයක් කියන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසායි සමහර ගිහි පින්වතුන්ලා සමහර පැවිදි පින්වතුන්ලා අප්‍රමාණව මාව විවේචනය කරා. තේරෙනවද? සමහර පින්වතුන්ලා ඉන්නවා මම අර ලියපු පොත් 4-5 එක තැන ගෙනල්ලා විවේචනය කරනවා. ඒක පුතේ මම දකින්නේ මගේ අතීත අකුසල සංස්කාරයක ඵල වශයෙන්. ඒකත් මම ධර්මයක් හැටියට දකින සංස්කාරපච්චය විඥාන. තේරෙනවද? කෙනෙක් මාව විවේචනය කරද්දී ඒ විවේචනය කිරීම දකින්න තුලින් මම එතනින් ධර්මයකුයි මතු කරලා ගන්නවා. තේරෙනවද? මොකද්ද ධර්මයේ සංස්කාරපච්චය විඥාන? අතීතේ මංගේ ස්වාමින් වහන්සේ මංගේ මහත්යාව අතීතේ විවේචනය කළා තිනවා. ඊට අදාළ සංස්කාර මම මේ මොහොතේ තර්කයක් නැහැ. දෘෂ්ටියක් නැහැ. ගැටෙන්න ඕනේ නැහැ. තේරෙනවද? ඒක මට ගැටෙන්න ඕනේ නැහැ. මම නැවතිලා ඉන්නවා. තේරෙනවද? මම නැවතිලා ඉන්නේ මම ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙච්ච නිසා. තේරෙනවද? මම නැවතිලා ඉන්නවා. නමුත් ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙලා මම නැවතිලා ඉද්දී ස්වභාව ධර්මයේ තේරුම් නොගත් ජීවිතයේ ස්වභාව ධර්මයට නොදන්නේ පින්වතුන්ලා නැවතිලා ඉන්න මම නිසා තව අධර්මයට අදාළ ධර්මයේ රැස් කරනවා. තේරෙනවද? මම නැවතිලා. තේරෙනවද? මම නැවතිලා ඉන්නේ ඇයි? මම ස්වභාව ධර්මයට ජීවිතේ දාලා තියෙන්නේ. මොකද්ද ස්වභාව ධර්මයේ? ඒ පින්වතුන්ලා මාව විවේචනය කරන්නේ මං ඒ පින්වතුන්ලා විවේචනය කළා දින නිසා. එච්චරයි. ඕක ධර්මයේ. තේරෙනවද? ඒක ඕක මං දන්න නිසා මං නැවතිලා ඉන්නවා. නමුත් මං නැවතිලා ඉද්දි මං දකිනවා නැවතිලා ඉන්න මම නිසා කල්ප ගානක් භවය දික් කර ගන්නා වූ අහිංසක පින්වතුන්ලා මං දකිනවා. තේරෙනවද? නැවතිලා ඉන්න මන් නිසා කල්ප ගණන් තම භවය දුකට අදාළ ධර්මතාවයන් තුලින් දිග්ගස ගන්න පින්වතුන්ලා මම දන්නවා. එයි මොකද උන්වහන්සේලා තවමත් ධර්මයේ තර්ක විතර්ක දෘෂ්ටි මතවාද තුලින් දකින්න තමයි කැමති. තේරෙනවද? එච්චරයි. අපිට වැඩන්නේ කවුරු හෝ බුදුදහම කෙනෙක් හෙට දවසේ විවේචනය කරනවා නම් මම ඒක දකින්න පුතේ ඒක සංස්කාරපච්චය විඥාන. තේරෙනවද? එයාගේ අතීත මිත්‍යා දෘෂ්ටික පුරුද්දක් ඒක. තේරෙනවද? ඒක ඕකට අපි ගැටෙන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඒක ධර්මයට දාලා අපි දක්ෂ වෙන්න ඕනේ. යා තුලින් අපේ අවබෝධය ශක්තිමත් කරගන්න. අපේ අවබෝධය ශක්තිමත් කරගන්න. තේරෙනවද? මොකද යන්න සද්ධාව දුර වෙන සමාජයක් තියෙනවා. තේරෙනවද? මේ සද්ධාව දුර වෙන සමාජය තුල මහත්වෝ මෙවැනි දෘෂ්ටි මතවාද ගැටුම් මහා අප්‍රමාණ ඉදිරි අනාගතයේ පිරින විකෘති වෙච්ච සමාජයක් ඉස්සරහට එන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මේ සමාජයේ මහත්ව අපි ආශිර්වාදයක් කරගන්න ඕන කමතහක් කරගන්න. මේක නිවැරදි කරන්න යන්න එපා. දශමයක්වත් නිවැරදි කරන්න යන්න එපා. තේරෙනවද? මම මේ බණ කියන්නේ පුතේ මේක නිවැරදි කරන්න නෙමෙයි. තේරෙනවද? දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්න. එච්චරයි. දක්ෂයාට ගැලවිලා යන්න. ලෝකෙ නිවැරදි කරන්න ඔබ යන්න එපා. තේරෙනවද? මේ සද්ධාව සකස් කරගත්ත කෙනෙක් පුතේ කවදාකවත් මේ ලෝකෙ නිවැරදි කරන්න යන්නේ නැහැ. තේරෙනවද? ඒ අය දන්නවා බුදුරජාණන් වහන්සේටත් නිවැරදි කරන්න බැරි වූ ලෝකේ මට නිවැරදි කරන්න බෑ කියලා. ඒක සද්ධාවේ අර්ථයක්.
තේන ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕනේ තමන් අහන බණපදයක් තුලින් තමන් කියවන බණපදයක් තුලින් නිරේතුරු ඒ බණපදේ නුවණින් මෙනෙහි කරලා මේ වැරදි කරන ලෝකයේ විකෘතියක් කරා යන ලෝකයේ තුලින් මම ගැලවිලා ඉන්නකම් කියන තැන සකස් කරගන්න. තේන්න අපි මේ අදහස සකස් කරගත්තොත් අවසානයේ විශාල පිරිසකට ඒ පිරිසාරණ ජීවිතයෙන් ලබා ගන්න පුළුවන්. තේන්න ඒ නිසා සමාජය තුළ කොයිසා විකෘතියෙන් සකස් වුණත් කොයිසා විවේචනයන් සකස් වුණත් කොයිසා දෘෂ්ටි මතවාද සකස් වුණත් ධර්මයේ කොයිසා විකෘතියාකාරයෙන් දේශනා කළත් මාත්‍යෝ ඒක අපි දකින්න ඕනේ අපිට කමඨාණක් වශයෙන්මයි. අපිට කමඨාණක් වශයෙන්මයි. මොකද ගංගාවක් ගලාගෙන යනවා නම් මහත්වයේ ගලාගෙන යන ගංගාව තුල ගල්පර නැත්තම් බාධක නැත්තම් මහත්වෝ ඒ ගංගාව නිසල්මනේමයි ගලාගෙන යන්නේ. තේරෙනවද? ඒ නිසල්මනේ ගලාගෙන යද්දි මහත්වෝ හැම කෙනාම මේ ජලපාරට රැවටෙන්න පුළුවන්. තේරෙනවද? අනේ මේ ගංගාව කොච්චර ලස්සනට ගලාගෙන යනවද කොච්චර සෞම්‍යද කොච්චර සුන්දරද කියලා මේක දැකලා මහත්වෝ මිනිස්සු රැවටෙන්න පුළුවන්. තේරෙනවද? නමුත් මහත්වයේ ගංගාව තුල ගල්පර තියෙනවා නම් බාධක තියෙනවා නම් මහත්වයේ බාධක වල වදින මොහොතක් පාසා ගල්පර වල වදින මොහොතක් පාසා මහත්වෝ ඇති වෙන කැළඹීම තුල තමයි මහත්වෝ අපිට මේකේ යථා ස්වභාවය දකින්න පුළුවන්. තේරුණා? ඒ නිසා නිරතුරුවම මේ මනුස්ස ස්වභාවය මේ මොහොතේ ලෝකයේ තුල දිවි වෙලා තියෙන මේ ස්වභාවය මහත්වෝ ඇත්ත වශයෙන්ම අපිට ශක්තිමත් කමටහන. මේ කමඨහන තුන අපිට මේ ගැඹුරු ලෝක ධර්මයන් මේ විකෘති ලෝක ධර්මයන් වල ස්වභාවය මතු කරලා දකින්න පුළුවන්. මොකද ගල්පර වැඩි බාධක වැඩි ධර්මයේ උදෙසා සද්ධර්මයේ උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ උදෙසා සම්මා දිට්ඨිය උදෙසා මේ බාධක වැඩි වෙන්න අපිට පේනවා නිරතුරුම මහත්වෝ ගැටලු සාගත තත්වයන් විකෘති ධර්මයන් අස්වාභාවික ධර්මයන් අපිට සමාජය තුළ ඇහෙනවා. තේරෙනවද? සැබෑ ධර්මයන් විවේචනය කරන ඇහෙනවා. තේරෙනවද? එතකොට මේ ස්වභාවය මහත්වෝ අපිට ආස්වාදයක්. තේරෙනවද? ඒක අපිට ලොකු අපිට මේ උපකාරක ධර්මයක්. තේරෙනවද? මේ උපකාරක ධර්මයේ දකින්න නැතුව මේක අර නිසල ගංගාව වගේ ස්වභාවිකව ගලාගෙන යනවා නම් අනේ අපි මේ ජලයට රැවටෙනවා ගංගාවට රැවටෙනවා අපිට මේක මතු කරගන්න බෑ. මේක මතු කරගන්න බෑ. ඒ නිසා මේක පුතේ ධර්මයේ විකෘතියක් බව ඇත්ත එක පැත්තකින්. නමුත් මේ විකෘතිය සකස් වෙන්නේ ඔබේ ධර්මාභෝධය උදෙසාමයි. ඔබේ ධර්මාභෝධය උදෙසාමයි. තේරෙනවද? මේ විකෘතිය නැතුව මේක නිසලව ගලා ගියා නම් බාධාකින් තොරව ගලා ගියා නම් ඔබට මේ ලෝක ස්වභාවයන් ඇස් වලින් දැකලා කන් වලින් අහන්න බෑ. එනවා ඔබ සංසාර බයක් සකස් කරගන්නේ නැහැ. සංසාර ගැඹුරක් සකස් කරගන්නේ නැහැ. තේරෙනවද? මේ මොහොතේ මේසා ධර්මයේ විකෘතිභාවයට පත් වෙනවා නම් මේසා විවේචනයන් එනවා නම් තව අවුරුදු 50 ගිය තැන කොයිසා දරුණු ලෝක ස්වභාවයන් ධර්මයේ උදෙසා සකස් වේද කියන කාරණේ අපි දකින්නේ නැහැ. අපි දකින්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා මේ විකෘතීන්ගෙන් පිරිච්ච ලෝකේ මේ අභියෝගයන් කරා යන මේ ගමන තුල මහත්වෝ අපි දකින්න ඕනේ නිරේතුරුම කම්බුලට අත තියාගෙන අනේ අපොයි කියනවා කියන කාරණේ නෙමෙයි. තේරෙනවද? මේවා තුලින් මේ තියෙනා වූ ලෝක ස්වභාවයන්ගේ කුරිරුභාවය අපි දකින්න ඕනේ. අකුසල් වැඩි වෙන්න දුස්සීලභාවය වැඩි වෙන්න ලෝභ දෝෂයන් වැඩි වෙන්න මේ ධර්මයට එරෙහිව මතුවෙන්නා වූ ධර්මාභෝධයට එරෙහිව මතුවෙන්නා වූ අභියෝගයන් අපි මේ කැළඹීම තුළ මතු කරගන්න දක්ෂ වෙනවා. අපි මේ කැළඹීම තුළ මතු කරගන්න දක්ෂ වුණොත් මහත්වෝ මේ කැළඹීම අපේ යහපත උදෙසාම සකස් වුණා උපකාරක ධර්මයක්මයි. තේරුණා? දැන් මගේ භික්ෂු ජීවිතේ මම ධර්මයක් මතු කරගත්තා නම් මම මතු කරගත්තේ මහත්වෝ මේ සියලු කැළඹීම් කමඨාණක් කරගෙනමයි. මේවා නැති වෙලා අපේ ජීවිතත් සැහැල්ලුවෙන් සුවසේ ගලාගෙන ගියා නම් මහත්වෝ කවදාවත් අපිට මේ ධර්මය මතු කරගන්න බැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. හැම වෙලාවෙම නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මහත්වෝ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න. තේරුණාද? අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න. ඒ නිසා අපේ ජීවිතයේ ඉදිරියට මොන බාධකාවක් ධර්මයට මොනතරම් උකටලීභාවයන් සකස් වුණත් කොයිසා විකෘති ධර්මයන් සමාජගත වුණත් අපි සෑම මොහොතකම අපි දකිර ගන්න ඕනේ මේවා අපේ අකුසල් සංස්කාර වෙන හේතුවක් නෙමෙයි. අකුසල් සංස්කාර. දැන් මම මේ ධර්ම සාකච්ඡාවේදී මාත්‍යට මුලින් මතක් කළා මම පැවිදි වෙච්ච අලුත අපි කුටියකට ගියාම ඒ කුටියක සබන් කෑල්ලක් තිබ්බේ නැහැ. ඒ කුටියේ කුණු වතුර බෝතලයක් තිබ්බේ නැහැ කියලා. ඒක මහත්වෝ ඒ ගම්මානේ ගම් වැසි පින්වතුන්ලාගේ වරදක් නෙමෙයි. ඒක මගේ අකුසල සංස්කාරය. තේරෙනවද? මට සබන් කෑල්ලක් නැතුව ගියේ මොන හොදන්න මහත්වෝ මගේ අකුසල සංස්කාරයක් ඒක. නේද? ඒ නැතුව කාර්යයක් කරත්තක් නෙමෙයි. ඒතකොට මේ අකුසල සංස්කාරය තුලින් මම දක්ෂ වුණා මහත්වෝ කුසලයේ මතු කරගන්නවායි කියන කාරණේ මතු කරගන්න නෙමෙයි මම එතන දක්ෂ වුණේ. නමුත් මම ගිහි ජීවිතේදී මම අකුසලයේ තුලින් කුසලයේ මතු කරගත්තා.
ගිහි ජීවිතයේදී මම අකුසලයේ තුලින් කුසලයේ මතු කරගත්තා. මොකද අකුසලයේ තුලින් කුසලයේ මතු කරගත්තේ කොහොමද? අකුසලයේ කෙරෙහි ඇලීම් ගැටීම් සකස් කරගන්නේ නැතුව. නමුත් පැවිදි ජීවිතයේදී මට අවශ්‍ය වුණේ නැහැ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න. තේරෙනවද? මට අවශ්‍ය වුණේ අකුසලයක් කුසලයක් දෙකම අනිත්‍යයි කියන තැනට අතහරින්න. ඒ පැවිදි ජීවිතේ මම එතෙන්ට ආවා. ගිහි ජීවිතේ මම කලේ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගත්තා. තේරෙනවද? අකුසලයේ තුලින් කුසලයේ මතු කරගත්තට පස්සේ ඒ කුසලයේ තුල මම පැවිදි භාවයට ආවා. තේරෙනවද? නමුත් පැවිදි භාවයට ආවට පස්සේ මම පැවිදි භාවයේ තුල අකුසලයේ මතු වෙනකොට මම පැවිදි භාවයේ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න ගියේ නැහැ. තේරෙනවද? පැවිදි භාවයේ තුලින් කුසලයේ මතු කරගන්න ගියා නම් මට මොකද වෙන්නේ? මට බුද්ධ වන්දනාවන්ට එහෙම නැත්නම් වැඩිහිටි උපස්ථානයන්ට ආරණ්‍යවත් වලට මේ පාට කොටු වෙලා මට කුසලයේ මතු කරගන්න වෙන්නේ. තේරෙනවද? ඒකට පැවිදි ජීවිතේ මම අකුසලයේ මතු වෙනකොට මාත්‍ය කුසලයේ මතු කරගන්න නෙමෙයි ගියේ අකුසලයේ තුලින්. අකුසලයක් කුසලයක් දෙකම අනිත්‍යයි කියන කන්ද දාන්න. තේරෙනවද? යම් හේකින් මහත්ය මම අකුසලය යටපත් කරන්න ගියා නම් තේරෙනවද? අකුසලයේ යටපත් කළා නම් පැවිදි ජීවිතේ මම කුසලයේ උරතලේ බවට පත් වෙන්න තිබ්බා. තේරෙනවද? ඒක මම එහෙනම් අකුසලයේ යටපත් කරන්න ගියා යටපත් කරන්න කුසලයේ මතු කරගන්න මං ගියා නම් අනිවාර්යයෙන්ම මං කුසලයේ සුරතලේ බවට පත් වෙනවා. තේරෙනවද? සුරත බේහිරකාරී බවට පත් වෙනවා. තේරෙනවද? ඒ නිසා මං එතනදී පැවිදි ජීවිතයේදී මම අකුසලයේ කුසලයක් බවට පත් කරගන්න නෙමෙයි උත්සාහ කළේ. අකුසලයේ තුලින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා තමයි දකින්න කලින්. තේරෙනවද? මෙතන වර්තමාන සමාජයේ ගොඩක් වටින තැනක්. තේරෙනවද? විශේෂම පැවිදි පක්ෂයේ. ඒතර පැවිදි පක්ෂය හර තුල අකුසලයේ මතුවලා එති. තේරෙනවද? අපි කුසලයේ තුලින් අකුසලයේ යටපත් කරන්න ඕනේ බව ඇත්ත. හරිද? නමුත් ඊට අදාළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයන් තියෙනවා නම් අකුසලයේ තුලින් කුසලයේ නෙමේ අකුසලයේ කුසලයේ දෙකම යටපත් කරන්න අවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල නම් තේරෙනවද? අපි අනිවාර්යයෙන්ම අකුසලයේ කුසලයේ තුලින් යටපත් කරන්න වෙනවා. තේරෙනවද? නමුත් අකුසලයේ කුසලයේ තුලින් යටපත් කරලා කවදාක්වත් ඔබ කුසලයේ හිරකාරී බවට නම්පත් වෙන්න එපා. තේරෙනවද? ඔබ කුසලයේ හිරකාරී බවට පත් වුණොත් ඔබ අකුසලයේ යටපත් කිරීමේ අර්ථයෙන් ප්‍රයෝජනයක් නොගත් කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? මගේ ගිහි ජීවිතයක් තිබ්බා. මගේ ගිහි ජීවිතය තුල නිරේතුරුව මහත්යෝ මම ටිකක් අකීකරු දරුවෙක්. තේරෙනවද? නමුත් මම මේ අකීකරු භාවය තුලින් කීකරු භාවය මතු කරගත්තා. තේරෙනවද? අකීකරු භාවය තුලින් මම කීකරු භාවය මතු කරගත්තා. නමුත් මම කවදාක්වත් මහත්වේ කීකරු භාවයේ ගොදුරක් බවට පත් උනේ නැහැ. තේරෙනවද? ගොදුරක් බවට පත් උනේ නැහැ. මට අවශ්‍ය වුණේ නෑ මගේ තාත්තගෙන් මගෙන් අම්මගෙන් අහන්න පුතේ ඔබ හොඳ දරුවෙක් ඔබ මගේ හොඳම පුතා ලස්සනම පුතා කීකරුම පුතා කියන මට කවදාකවත් අපේ අම්මා තාත්තා කියලා නැහැ. තේරෙනවද? ඇයි එහෙම නොකියුවේ? මම කවදාකවත් මහත්වෝ අකීකරු භාවයේ තුලින් කීකරු භාවයටපත් වුණා. නමුත් මම මේ කීකරු භාවයත් අකීකරු භාවයත් දෙකම අනිත්‍යයි කියන කාරණේ දැක්කා. තේරෙනවද? මම එදා අකීකරු භාවයේ තුලින් කීකරු භාවය මතු කරගෙන මම කීකරු භාවයේ අනිත්‍ය භාවය දැක්කේ නැත්නම් මම කීකරු භාවයේ හිරකාරී බවට පත් වෙනවා. තේරෙනවද? කීකරු භාවයේ හිරකාරී බවට පත් වුණා නම් සමාජයේ කියන්නේ මේ හාමුදුරුවෝ හරි හොඳ හාමුදුරුවෝ කෙනෙක් ලස්සනට බණ කියනවා. හරිම හොඳයි. හරිම කරුණාවන්තයි. මේ පුතා හරිම කීකරු මේක මහත්යෝ කීකරු භාවයේ නැත්නම් කුසලයේ ගොදුරක් බවට පත් වෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අකුසලයේ තුලින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ පැවිදි ජීවිතේදී. ඒ වගේම ගිහි පින්වතුන්ලා හුඟක් වෙලාවට අකීකරු භාවයේ තුලින් කීකරු භාවයේ මතු කරගෙන කීකරු භාවයේ අකීකරු භාවයේ දෙකම අනිත්‍ය භාවයේ නොදැක්කොත් අනිවාර්යයෙන්ම ඔබ කීකරු භාවයේ ගොදුරක් බවට පත් වෙලා නැවත අනාගතයේ අකීකරු භාවයට අදාළ සංස්කාර රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා.